කවියකින්. ලස්සන කවිය. ඔව්. ආදරේ. ඉස්සරනම් කීවේ මම රත්තරන්. කාටද? දැන් බැලුවම අතේ තර පිත්තලෙන්. දන්දාට පසුව අනේ ඉතින් මක්කරන්. මොඩ වුණා මම පුරුව පුත්තලන්. ඉතින් කිව්වා දැන් ඉතින් ඔච්චර වෙලා කිව්වේ ඕක කියන්නද? ලස්සන එකක් අපි දෙන්නගේ ඔයා මට ආදරේ නම් මම ඔයාට ආදරේ නම් මට ලස්සන කවියක් කියන්නකෝ. ආලවඩන රුබර මගේ පුරන්තිනා. කෝල නැතුව කොස් කැපුමට වාඩි වුණා. කැත්ත මේමයි රැකරගෙන ඔම වුණා. පුංචිකමට පැඩම කැතිමිට පැලුණා. ඉතින් ආදරේට කියන්නේ ඔව්වද? තව එකක් කියන්නකෝ. අපි දෙන්නගේ සුන්දර ආදරේ ගැන කියවෙන ලස්සන එකක් කියන්න. ඔබට තියෙන ආදරේ මට කියලා දෙන්න. ගාක තියෙන පොල්ලතු මට බැල ගන්න. ඉතින් ඔය සුන්දර ඔය සිනාව ළඟම රැඳෙන්න. මට හිතෙනවා නන්ද අරන් මේ ඉතින් මොකද ඔය කරන්නේ? මෙහාට එන්න. මොහෙද ගියේ? ආදරේ ඔය විදිහට ගියාම ඉස්කෝලේ යයි. එනම් මේ කොන්දයි. මොකද්ද? වදමල් ඕනි නම් වද ගහ ළඟට වරෙන්. බෙලිමල් ඕනි නම් බෙලි ගහ ළඟට වරෙන්. ඉතින් කියන්නකෝ. නාමල් ඕනි නම් නාගහ ළඟට වරෙන්. කන්නකොට. දරුවෙක් ඕනි නම් මේ මගේ ළඟට වරෙන්. ඉතින් ඇත්තමයි හරි ලස්සනයි වගේ නම මට ඉතින් කිව්වේ නෑනේ. වාට නම කියන්නේ මොකද්ද? මට කියන්නද? මට කියන්නේ හිච්ච කියලා අපේ අම්මා නම් කියන්නේ. අනේ මගේ හිච්ච. මට තමයි මට හදන්න හිතනවා මේ අතේ තියෙන ඇඟිලි ටික ඔක්කොම ටික. ඒක නෙමෙයි හිච්ච. මගේ බන්න. අපි දෙන්නම එකතුලා අපි දෙන්නගේ සුන්දර ආදරේ කියන ලස්සන ගීතයක් කියමුද? අපි දෙන්න කියමු. කියමු එන. ඔයාද කියන්නේ මන්ද කියන්නේ? ඔයා කියන්නේ. ඔයා කියන්නේ. මං කියන්න. ඔයා මට සහාය දෙන්න. සහාය? සහාය නෙමෙයි සහාය. සහාය. ඔය සහායත් වැඩ නැහැ ඔක. ඉතින්. දිරච් එක. දැන් ඉතින් ඔයා මට මොන ගැහුණානේ? ඉතින් එහෙනම් මම ඔන්න 1 2 3යි කියනකොට පටන් ගන්න ඕනේ. 1 2 3. හරි. එහෙනම් ඔන්න 1 2 3යි. අම්මා